හයි ළමයි අන්න බැංකේ ජොබ් වේකන්සිස් බලාගෙන හිටපු අයලට තමයි මේ අවස්ථාව. මුලින්ම කියන්න ඕනේ මේ පාර A level කරපු ඔයාලගේ ඉඳන් ග්‍රැජුවේට් හැමෝටම ජොබ් වේකන්සිස් ගොඩක් හැම බැංක් එකෙම වගේ කැසට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ජොබ් වේකන්සිස් දිගටම අපෙන් දැනගන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සම්පත් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි කෙනෙක් බලන් හිටපු අයලට තමයි මේ අවස්ථාව. මෙතනදී විශේෂයෙන්ම අවුරුදු 22කට අඩු O level වලට ක්‍රෙඩිට් පාසස් 5ක් තියෙන ඉංග්‍රීසිත් එක්ක සමත් වෙලා තියෙන A level පෙනී සිටි ඔයාලට පුළුවන් මෙන්න මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම කැම්පස් එකේ ඉගෙන ගන්න අන්ඩර් ග්‍රැජුවේට් ඔයාලට පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් අවස්ථාව සම්පත් බැංක් එකෙන් ලබා ගන්න. සම්පත් බැංක් එකේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් වන්න. මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. O level විභාගය ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. A level විභාගයේ විෂයන් 3ම එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සුසුකම් වලට අමතරව ඔයා AAT, CIMA, IBSL වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් කියලා දක්වලා තියෙනවා. සම්පත් බැංක් එකේ ජූනියර් එක්සිකියුටිව් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් අයලට මෙහිදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 27ට වඩා අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් තියෙන්න ඕනේ කියලාත් එයාලා සඳහන් කරනවා. ඒ වගේම CIMA, IBSL වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට සලකනවා කියලාත් තියෙනවා. ඉතින් මේ සුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් මම මේ කියපු සම්පත් බැංක් එකේ හැම ජොබ් එකටම සම්පත් බැංක් වෙබ්සයිට් එක හරහා ඇප්ලයි කරන්න. කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් යන බලාගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ගොඩක් කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන් දැන්. මෙහිදී විශේෂයෙන් ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි ගණිතය වගේ විෂයන්ට මෙතනදී ඔයාගෙන් B පාසස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම A level පෙනී සිටි ඔයාට පුළුවන් මෙන්න මේ කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවට ඇප්ලයි කරන්න. මේකෙදී ඔයා සම්පත් බැංක් එකේ වගේම කමර්ෂල් බැංක් වෙබ්සයිට් එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. කමර්ෂල් බැංක් එකේම පෝනින් ඇසෝසියේට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙදි ඔයා වයස අවුරුදු 35ට අඩු ඒ වගේම පෝනින් සයිඩ් එක සම්බන්ධයෙන් වසර 2ක අත්දැකීමක් තියෙනවා නම් ඔයාට පුළුවන් කමර්ෂල් බැංක් වෙබ්සයිට් එක හරහා පෝනින් ඇසෝසියේට් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. මේකෙදි ඔයා මුල් ආයතනයක අත්දැකීම් ලැබපු කෙනෙක් නම් ඒක විශේෂ වාසියක් හැටියට සලකනවා කියලා තමයි එයාලා දක්වලා තියෙන්නේ. ෆයිනෑන්ෂියල් බැංක් එකේ ජූනියර් එක්සිකියුටිව් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාලට මේ වේකන්සි එක නිකුත් කරලා තියෙන ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් මෙතනදී ඔයාලකින් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා ෆයිනෑන්ස් ඇකවුන්ටින් සයිට් එකේ ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ආම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තියෙන්න ඕනේ මුල් ආයතනික පැත්තේ. මේ වගේ සුසුකම් තියෙනවා නම් ඔයාලට පෑන් ඒෂියා බැංක් එකේ වෙබ්සයිට් එක හරහා මෙන්න මේ ජූනියර් එක්සිකියුටිව් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. සෙරන් බැංක් එකේ කාඩ් ඔපරේෂන් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් අයලට මෙතනදී ඔයාලගේ ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා මුල් ආයතනික පළපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අවශ්‍යම වසර 1කවත් ඒ වගේම ඔයා O level විභාගයේ විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා තමයි ඉල්ලන්නේ. ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට සැලකනවා කියලාත් මෙතනදී එයාලා දක්වලා තියෙනවා. ඉතින් මේ ජොබ් වේකන්සි එකට අවශ්‍ය සුසුකම් වලට තියෙනවා නම් ආයෙත් බලන්න careers@celal.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක යවන්න. ඉතින් මේ වගේ ජොබ් වේකන්සිස් දිගටම දැනගන්න Hello Kaya YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.